Sederhana dan චක්කවරම් කිතරත්ත සොපාදෝ ලක්කන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විවසිත පාදෝ ඒ සහිතේ හපිතා නරසිංහෝ සක්්‍ය කුමාරවරෝ සුකුමාරෝ ලක්කන විත්තිත පුල්ල සරීරෝ ලෝකහිතාය ගතෝ නරවීරෝ ඒ සහිතුයි හපිතා නරසිංහෝ පුන්න සසංකනී බෝමුඛවන්නෝ දේවනරානපියෝ නරනාටෝ මත්තගජින්ද විලාසිත ගාමී ඒ සහිතුයි හපිතා නරසිංහෝ කත්තිය සම්භව අංග කුලීනෝ දේව මනුස්ස නමස්සිත පාවෝ සීල සමාධි පටිච්චිත චිත්තෝ ඒ සහිතුයි හපිතා නරසිංහෝ ආයතයුක්ත සුසංහිත නාසෝ ගෝපභුමෝ අවිනීල සුරිත්තෝ ඉන්දදනෝ අග්නිනීල ධනුකෝ ඒ සහිතුයි හපිතා නරසිංහෝ වට්ට සුමට්ට සුසංපිත ගීහෝ සීහ හනුමීග රාජ සරීරෝ කංචින සුච්ච වියුත්තම වන්නෝ ඒ සහිතුයි හපිතා නරසිංහෝ සිනිත්ත සුගම්භීර මංජු සුකෝසෝ හිංගුල පද දසුරත් දසුජීවෝ විසති විසති සේව සුදන්හෝ ඒ සහිතුයි හපිතා නරසිංහෝ අංජන වන්න සුනීල සුකේසෝ කංචන පට්ට විසුන්දලාලාටෝ ඕසදි පණ්ඩර සුන්ද සුවංහෝ ඒ සහිතු හපිතා නරසිංහෝ ගච්ඡති නීලපතේ විය ඡන්தோ තාරගනා පරිවිට්ඨිත රූපෝ සාවක මච්ඡගතෝ සමනින්දෝ ඒ සහිතුයි හපිතා නරසිංහෝ निर्मल बड़स्तानी श्रीलंके सम्मजोति करूंसे बुधवसे आंध्रेल मिया आउटरील मंडियद सुमन नामसी विष्णुसे का इलागेन विधिमानियद लेखम दुनिया බුදු බණ පාදයක් සවන වැටේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමිරුව මට
සසරේ ඉපදීම බුදුදම් මගින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදුබණ පදයක් සවන වැටේවා බුදුගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතූ සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල කොඳ නොහොඳයි මට කුරුම බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියගෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා වගේම හොංකොං සිට පැමිණි අපේ ප්‍රධාන ගෲප් ලීඩර් හැටියට සලකන අපේ වයිසි ජෝත්තුමා අපේ ඉන්නවා ඊළඟට ලයිනම් පයි මෙතුමා ඉන්නවා අපේ ලයිචුක් පුයි මෙතුමා ලයිචික් පුයි එතකොට ලයිවයිචින් Hong Hang Sung itu nama ya di kanan karya ini Won Mongki Lu Suwa Li Manjuk එතකොට මේ 8 දෙනාගෙන් යුක්ත මේ කණ්ඩායම තමයි ලංකාවට එන්නේ ඒගොල්ලන්ගේ සංවිධානයේ නම Glorious Sun Charity Foundation. හොංකොං වල තියෙන ප්‍රධානම බෞද්ධ සංවිධානයක්. ඒ කොම්පැනියේ මහත්තුරු තමයි මුදල් එකතු කරලා මේ බෞද්ධ සංවිධානය හදලා දුප්පත් රටවල් වලට උදව් කරන්නේ. මේ තාක් ඒගොල්ලෝ කරගෙන හිටියේ චීනයේ. පහුගිය කාලේ කොරෝනා හැදිලා අපි නන්නත්තර වෙලා ඉන්නකොට කැලණි විශ්වවිද්‍යාලයේ උගන්වපු මැලේසියානු ජාතික කේල් ධම්මජෝතිහාම දැන් එයා ඉන්නේ හොංකොං වල. උන්වහන්සේ අපිට මේගොල්ලන්ව සම්බන්ධ කළා. ඊට පස්සේ බඩමුට්ටුත් තරම් ඔය වවුනියාව පදවිය ඔය පැත්තේ තුන් ගමනක් පෙරට ගියා 22. ඒ එන ගමන් ඇහුවා මොනවද දීලා ප්‍රශ්න කියලා. ඒ ප්‍රශ්න මිනිස්සු කිව්වා අපිට ප්‍රශ්න දෙකක් තියෙන එකක් වකුගඩු අමාරු හැදෙන ගොඩක් මිනිස්සු මැරෙනවා වතුර පිළිතර පුළුවන් නම් දෙන්න කියලා. අනිත් ප්‍රශ්නේ තමයි දැන් ගොවිතැන් කරන්න ඒ වෙලාවේ මේ පොහොර මිල නැගලා මිනිස්සු ගොවිතැන් වලින් ඈත් වෙලා කිව්වා. සා පොහොර මිටි දෙකක් ගන්න රුපියල් 25000කුත් එක ගමකට එක බැගින් වතුර පිළිතර ජල පීරු පහද මේ වගේ යන්ත්‍රෙකුත් හදලා දෙන්නම් කියලා ඉස්සෙල්ලාම මැදවච්චිය වවුනියාව පදවියේ පැත්තේ පටන් ගත්තා. ඩයලයිසිස් මැෂින් දුන්නා ස්පිතාල වලට. ඒකට එහෙම තමයි මේක ආරම්භ වුනේ. 35000 දුන්නේ නිකන් කන්න නෙවෙයි. මොකක් හරි කොයිදනක් බතක් කරගන්න පොර ගන්න තමයි අපි මුලින්ම දුන්නේ. දැන් ඒක ඉතින් අමතක වෙලා ඉන්නවා. අපි හොයන්නේ මොනවද කරන්නේ කියලා නිකන් දෙන එකනේ කාට හරි කපනවානේ කියලා අපි ඉතින් මේක අපේ අයට දෙනවා. මයංගල රෝහලට අපි ඩයලිසිස් මැෂින් 6ක් දීලා තියෙනවා. හෙට යනවා ඒක විවෘත කරන්න. පිපිලට වැල්ලවායට ඊළඟ මොනරාගලට ගිරාඳුරු ගෝට්ටේට අපි ඩයලිසිස් මැෂින්
දෙක එක බැගින් දීලා තියෙනවා බණ්ඩාර බදුල්ලටත් මේ දීදලාවටත් දීලා තියෙනවා. විශාල මුදලක් අපි වලින් වැය කරනවා අවුරුද්දකට. 25000 25000ක් පවුල් වලට වෙන් කරන මුළු අවුරුද්ද පුරා. ඩයලිසිස් මැෂින් 133ක් මේ අවුරුද්දේ නියමිතව තිබුණා. පස්සේ හාඳුන්නමක් නාගොල්ලේ ආරින්දන් කිව්වා එන ගමන් නැහැ කියලා. මම කිව්වා දමාන විශ්ලේෂණය දෙන දමානටත් එකක් දෙන්න ඕන කිව්වාම 2135 වුණා. 133 මුදලක් මේ අය වාර්ෂිකයට ලංකාවේ අපි වෙනුවෙන් වැය කරනවා. ඒ අයගේ වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ. කිසිම මේ ස්තුතියි කියන එකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එකම බලාපොරොත්තුව තමයි මේ දුප්පත් අයට උදව් කිරීම. දුප්පත් අයට උදව් කිරීම. ඒ මොකද ඒ අය බෞද්ධ අය. ඒ මහායාන බෞද්ධ ක්‍රමයට ඒගොල්ලෝ බෝධිසත්ව ප්‍රතිපදාව තමයි අනුගමනය කරන්නේ. බෝසත්වරයෙක් වුණාම අනිත් අයට සේවය කරන්න. පරාසු සේවය කරන්න. නැත්නම් නිකන් බෝසත් කියාගත්ත හරියන්නේ නැහැ. අපේ රටේ ඉන්නවනේ බෝසත්වරු ප්‍රතිපත්ති නැහැ නමුත් නව බෝසත්. ඉතින් මේගොල්ලෝ එහෙම නෙවෙයි අම්බ කරගත්ත දේ අනිත් අයට පරිත්‍යාග කරලා ඒකෙන් සතුටක් ලබනවා බෝධිසත්ව ප්‍රතිපදාව අනුගමනය කරනවා. ඉතින් එහෙම තමයි මේක අපිට ලැබෙන්නේ. ඒ නිසා අපි මේ අයට ඇත්තටම මේ ගලවුව සැලකීමක් වශයෙන් පින් අනුමෝදන් කිරීම පමණයි අපිට කරන්න පුළුවන්. මේ අය අනුමෝදනා කරනවා අපිට විශාල ආපයක් මේ අයගෙන් ලැබෙලා තියෙනවා. ඒ නිසා අපේ ඉතුරුමක් තියෙනවා මේ ලැබෙන දේවල් නැතිනාස්ති කරන්නේ නැතුව යහපත් දේවල් වලටම පාවිච්චි කරන්න ඕනේ. නිකන් ලැබෙන දේවල් යහපත් දේවල් වලට මේ පාවිච්චි කළාම ඒක yaadෙන්නේ නැහැ. කවුරුත් ඊළඟ මොන ගෙවන්නස් සිද්ධ වෙනවා. හරගෙන බල්ලේ පොළොවේ වෙනවා. අනුන්ගේ ගත්තා. ඒ නිසා අපි නම්බු කරන්නේ හැමතිස්සෙම අපේ ජාතිය දෙපායෙන් ඉඳගෙන මහන්සි වෙලා කාටවත් අතපාන්න නැතුව අදීනව ජීවත් වෙන්න පුළුවන් ජාතියක් ගොඩනගන්න තමයි. නමුත් අපිට මේ දෙන සහනේ ප්‍රයෝජනයක් අරගෙන විශේෂයෙන්ම මේ ළමයින්ට පිළිසිදු ජලය බොන්න මේ වතුර පිළිතරේ මේ දෙන්න ඕනේ. ටිකට කතා කරන්නේ නැහැ දවසම මහන්සි අපි ඇවිත් මම ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා. So we are very happy today because the Minister of Plantation and Community Infrastructure today participated at the very beginning. The minister participated at our first meeting in the council office. Dr. Dulan is there as one of his friends, my student also. He communicated with the minister and introduced each other. So we started this program with the guidance of the Minister of Plantation. At the Uva Province office, council office, we have met a very dynamic lady who can work very fast, efficiently, Ms. Vilasini. Then 35,000 rupees we have given. This is this area and the water filter and the stick dialysis machine to the Mahiyangane hospital. So tomorrow we are going to inaugurate that sixth dialysis machine. Other few hospitals are කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදවච්චේ ධම්මජෝති නායක හිම්පාණන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අද විශේෂයෙන්ම අපේ ඌව පළාතට විශාල අනුග්‍රහයක් දක්වපු අපේ චීනයේ හොන්කොන් කණ්ඩායමේ කණ්ඩායම් ප්‍රධානියා ලෙස අද සහභාගී සිටින වයිසි ලියෝන් මැතිතුමා ප්‍රමුඛ ඒ සියලු දෙනාගෙනුත් ඒ වගේම ඔබේ අපේ ප්‍රාදේශ සභාවේ සභාපති නන්දසිරි වික්‍රමසේකර සහෝදරයාගෙන් ඒ වගේම අපේ ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්තුමා පසුපස ඉන්නේ එතුමාගෙනුත් ඒ වගේම අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය
මහවැලියේ කළමනාකාරතුමා අපේ පොලිස් ස්ථානාධිපතිතුමා ප්‍රමුඛ මේ කාර්ය මැනවි සම්බන්ධීකරණය කරපු පළාත් සභාවේ විලාසිනී මහත්මිය ප්‍රමුඛ මේ පැමිණ සිටින ආදරණීය අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් දූ දරුවන් ඔබ සියලු දෙනාගේම අවසරයි. මම හිතනවා අද දවසේ අපේ හාමුදුරනේ ලියොන් මහත්තයලා සන්තෝෂ වෙනවා වගේම අපේ ධම්මාර්ථී සියලු දෙනා සන්තෝෂ වෙනවා. අද ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඔවුන්ගේ ගිණුමට රුපියල් 35500ක් එක පවුලකට වෙන බැගින් දීලා අපේ ප්‍රදේශයේ පෙරෙන විශාල ප්‍රශ්නයක් පිරිසිදු වතුර නැහැ. ඒ නිසාම වකුගඩු රෝගය බහුලව තියෙන ප්‍රදේශයක්. සමහර තරුණ ළමයි පවා මිය යමින් තියෙන මොහොතක ඒ රෝගයෙන් මුදවා ගන්න අපේ ওই මුදල් වලට වැඩිය වටිනා සම්පතක් අපිට පිරිසිදු වතුර පෙරන යන්ත්‍රයක් සහිත ස්ථානයක් ලබා දුන්නා. ඉතින් මම ඒ පිළිබඳව වතුර දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයෙක් හැටියට මම අපේ ලියොන් මැතිතුමා ප්‍රමුඛ සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මෙතනදී මතක් කරන්න ඕනේ ඔබ තමුන්නාන්සලාට මේ චීනයේ GS Charity Foundation කියන ආයතනයේ හොන්කොන් වල හොන්කොන් GS Charity Foundation කියන සංවිධානය තමයි අපේ රටට දැන් කාලයක් තිස්සේ මේ සහයෝගය ලබා දෙන්නේ. ඒ කාර්ය ලංකාවට ලබා දුන්නේ ඇත්තටම ගත්තොත් අපේ මහාචාර්ය ධම්මජෝති හාමුදුරු උන්වහන්සේ නොහිටින්න මේ කාර්යය අපි දන්නවා අපේ රටේ හිමි වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ චීනෙත් එක්ක හොන්කොන් වල එක්ක ළඟ සම්බන්ධයක් තියෙන නිසා මේ කට්ටිය දැන හඳුනගෙන ලංකාවට හඳුන්වා දීලා මේක අනුරාධපුර වවුනියාව පහුගිය කාලේ පොළොන්නරුව ප්‍රදේශවල ක්‍රියාත්මක කරනු ලැබුවා. මේ අතරේ මට ගිය අවුරුද්දේ මගේ මිත්‍රෙක් ඉන්නවා ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මැතිතුමා. මම ඊයේ රාත් කතා කරා අද මමත් මෙතෙන්ට එනවා දුලාන් මල්ලිටත් එන්න කියලා. ඉතින් දුලාන් හෙට්ටිආරච්චි කියන ආචාර්යවරයා තමයි මට කොළඹ ගංගාරාමේ දී හම්බෙලා මෙන්න මෙහෙම වැඩසටහනක් අපේ මහාචාර්ය ධම්මජෝති හාමුදුරුවෝ කරගෙන යනවා. ඇමතිතුමන් ගිහිල්ලා ධම්මජෝති හාමුදුරුවන්ට කතා කරොත් මේක ඌව පළාතට ගන්න පුළුවන් නැත්නම් වෙන පළාතකට තමයි දැන් තීන්දුව කරලා තියෙනවා කියලා මට දුලාන් හෙට්ටිආරච්චි අපේ හිතවතා පැහැදිලි කරා. ඒ අනුව දවසක් දුලාන් හෙට්ටිආරච්චි ඒ මහත්මයාත් සමග මම අපේ මහාචාර්ය ධම්මජෝති හාමුදුරුවෝ වැඩ වාසය කරන්නේ ගල්කිස්සේ විහාරස්ථානයක. ඒ විහාරස්ථානයේ තවස් භාගෙ ගිහිල්ලා අපි උන්වහන්සේත් එක්ක බොහෝ දුරට සාකච්ඡා කරලා අපේ පළාතේ අපේ ගම් ප්‍රදේශවල තියෙන ප්‍රශ්න ගැටලු පැහැදිලි කරලා මේ පරිත්‍යාගය ඌව පළාතට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරා. උන්වහන්සේ ගිතා බොහොම කැමැත්තෙන් මේක ඌව පළාතට ලබා දෙන්න කටයුතු කරා. ඒ නිසා තමයි අද ඔබ තමුන්නාන්සේලාට මේ යම් පරිත්‍යාගයක් සහනයක් අපේ දූ දරුවන්ට පිරිසිදු පානීය ජලය පාවිච්චි කරන අවස්ථාවක් මේ විදිහට උදා වෙලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේත් එක්ක කතා කරලා අපි මේක ඉල්ලුවේ ඌව පළාතට. ඒ අනුව පළාතට මේක ලැබෙන විදිය ගත්තොත් මම සටහන් කරන ආව අපේ හාමුදුරනේ මම හිතනවා මේ සංඛ්‍යා නිවැරදි